ඉතාලියෙන් ඉඳගෙන. ඉතාලියේ ඉඳලා. ඉතාලියේ ඉඳලා. praise God. ඉතාලියේදී වහන්සේගේ නාමයෙන් එකක් අතාරින්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුව වෙනවා කියන්නේ. ජීවමාන යේසුස්ගේ නාමයෙන්. ජීවමාන යේසුස්ගේ නාමයෙන්. මගේ සවිය අලුත් වෙනවා. මගේ තුනටිය ශක්තිමත් වෙනවා. මගේ දෙපා යේසුස්ගේ නාමයෙන් නිදහස් වේ සුව වෙනවා. මට තුනටියෙන් පල්ලෙහා පණ එනවා. මම දැන් යේසුස්ගේ නාමයෙන් ඇවිදින්න යනවා. ඔකත් අතාරින්න. බය නැතුව අතාරින්න. නාසරේ යේසුස්ගේ නාමයෙන් ඉස්සරහට අඩිය තියන්න. බය නැව අපි බලාගෙන ඉන්නේ. අඩිය තියන්න ඔක හිමින් අයින් කරලා අඩිය තියන්න. බය වෙන්න එපා. යේසුස්ගේ නාමයෙන් තුනටියට අණ කරනවා. කොඩි වෙන බන්ධන ශූන්‍ය මන්ත්‍ර ගුරුකම් පරම්පරා සාප අංශ භාග කර ආත්ම පරේස් මාර්ග නාමයෙන් කෙලින් හිට ගන්න. අත් දෙක උස්ස ගන්න. කියන්නේ යේසුනේ මට ශක්තිය දෙනවට ස්තුතියි. යේසුස්ගේ නාමයෙන් මං ඇවිදිනවමයි. දැන් මම යේසුස්ගේ නාමයෙන් සුව වෙනවා. හිමින් බය නැතුව ඉස්සරහට හරියට යන්න. හිමින් තියන්න. හිතේ බය අරගන්න. හිතේ බය අරලා ආන්නේම නැක්කද? නැගිටලා දෙවියන් වහන්සේට ප්‍රසන්න කරන්න. යන සහෝදරයා වා කොහේ ඉඳලා දෙන්නේ? මං ඉතාලියෙන් ඉඳගෙන. ඉතාලියේ ඉඳලා. ඉතාලියේ ඉඳලා. praise God. ඉතාලියේ ඉඳලා මෙතනට ආවේ. ඔව්. මේ සුවය ලබා ගන්න. මේ මොකද්ද තිබුණ අසනීප තත්ත්වය පොඩ්ඩක් විස්තර කරන්න. මම ඉස්සර හිටියේ ෂිප්ස් වල. ෂිප්ස් නැවුවල. නැවුවල. ඔව්. ඊට පස්සේ ඉතාලිය ආවා. ඊට පස්සේ පටන් ගත්ත මේ කැක්කුම නැවෙන්නකොටත් කැක්කුම ආවා. කොහෙන්ද කැක්කුම පටන් ගත්තේ? තුනටියෙන්. 2010 මම කම්පැනි එක වර්ක් කරේ. කේබල් එකක් ඇහිලා වැදුණා මෙතන. ඊට පස්සේ ඔපරේෂන් එකෙන් තමයි කකුල් දෙක මෙහෙම ගියේ. කකුල් දෙක පල්ලෙහාට ගියේ. පල්ලෙහාට ගියා. ඒ කියන්නේ ධනුස්සයෙන් බෙල්ලයි මෙතන දින ලෙඩේ. නමුත් ඔපරේෂන් කරුවේ මෙතන. කකුල් දෙක මෙහෙම ගියා. දැන් මේ විදිහට මේ කීල කරනකොට ඇවිදින්න පුළුවන්ද කලින්? බෑ. අවුරුදු කොච්චරක් එහෙම තිබුණාද අපහසුතාවය? 2010 ඉඳලා. 2010 ඉඳලා. දැන් අවුරුදු 15ක් නේද? දැන් මොකද උනේ කියන්නේ ඔය ආඥා කරයෙන් පස්සේ? ටික බරගතිය ගියා. බරගතිය ගියා නේද? පාඩු ඉතාලිය දැන් ආවට. පාඩු නෑනේ. මෙතනට කීයක් අත වියදම් මුදල් වගේ නෑනේ නේ. කිසිම දෙයක් නෑ. කවුද අවසුව කරේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට මහිම වේවා.